Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අද ඔයා එකතු වෙලා ඉන්නේ මගේ night beauty routine එකත් එක්ක. ඉතින් මුලින්ම මම හොඳට මගේ face එක පිරිසිදු කරගෙන තමයි තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මම මගේ night serum එක use කරනවා. ඉතින් මේ ප්‍රොඩක්ට් එකක්වත් මම ප්‍රොමෝට් කරනව නෙමෙයි, මම use කරන නිසා තමයි වීඩියෝ එකට එකතු කරන් තියෙන්නේ. ඉතින් ඔයාලට හරියටම පේන්නේ නැතුව ඇති ලයිට් එළියත් එක්කලා ෂයින් වෙන නිසා. ඉතින් මම යූස් කරන්නේ ස්පා සිලෝන් එකේ මගේ ෆේස් එකට මගේ ස්කින් එකට මැච් වෙන නයිට් සීරම් එක. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵල තියෙනවා, ඒකේ රිසල්ට් එක හොඳ රිසල්ට් එකක් තියෙනවා. ඉතින් ඔයාලත් කැමති නම් යූස් කරලා බලන්න පුළුවන් ඔයාලගේ ස්කින් ටයිප් එක අනුව. ඉතින් මේ විදිහට මම ඇප්ලයි කරගෙන මගේ සීරම් එක පොඩ්ඩක් මගේ මූණ මසාජ් කරගන්නවා මගේ ඇඟිලි වලින් තප්පර 2-3ක් වගේ. ඉතින් ඔයා ළඟ මසාජ් කරන අර ටූල් එක තියෙනවා නම් ඔයාලට පුළුවන් එකකින් මසාජ් කරගන්න. ඉතින් මගේ ළඟ එකක් තිබුණේ නැහැ. ඒ නිසා මම ඉතින් හැමදාම වගේ අතින්ම කරගන්නවා. ඉතින් ඇත්තටම අපිට ලොකු කාලයක් වැය වෙන්නේ නැහැ මේකට. ඉතින් කොච්චර අපි වැඩ කරත් අපි ගැන හිතන්නත් ඕනේ. ඉතින් අපි ලස්සනට ඉන්න එපා, අනිත් දේවල් කරන්න නේද? ඉතින් ඒක නිසා ඔයාලත් පොඩි වෙලාවක් වෙන් කරලා ඔයාලගේ beauty routine එකකුත් පටන් ගන්න. ඉතින් ඇත්තටම ඔයාලට එතකොට ලොකු වෙනසක් තේරෙයි ඔයාලගේ මූණේ, face එකේ, skin එකේ. ඉතින් ඔයාලා try කරලා බලන්න. අන්තිමට මම මේ විදිහට පොඩ්ඩක් tap කරගන්නවා මූණට හොඳට serum එක absorb වෙන්න ඕනේ නිසා. දැන් ඉතින් මේ මම මගේ wooden comb එකෙන් හොඳට මගේ hair එක පීරගන්න තමයි හදන්නේ. ඉතින් ඇත්තටම මේ wooden comb එක මම ගන්න හේතුවත් ඇත්තටම අනේ මන්දා ඒ comb එකෙන් ඔළුව පීරුවාම මට හරිය සනීපයි අර ප්ලාස්ටික් බ්‍රෂස් වලට වැඩිය. ඉතින් ඔයාලත් යූස් කරලා බලන්න. යූස් කරලා තියෙන කෙනෙක් ඉන්නා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කමෙන්ට් එකකින් දාගෙන යන්න. ඉතින් මේ විදිහට ඔළුව ඇත්තටම හොඳට පීර ගන්න ඕනේ. මේක මේ විදිහට පීරන එක ඇත්තටම අපේ hair එක grow වෙන්න උදව් වෙන දෙයක් තමයි. ඔයාලා දකින්න ඇති මම කොණ්ඩේ පහලට දාලා, ඒ කියන්නේ බෙල්ල නමලා හොඳට පීරනවා ස්කැල්ප් එකට හොඳට කෝම්බ් එක වදින්න. ඉතින් ඒ විදිහට කළාම ඇත්තටම අපේ කොණ්ඩේ ඉක්මනට පවා ගන්න පුළුවන්. ඉතින් දැන් මම මේ යූස් කරන්න හදන්නේ මගේ hair oil එක. ඉතින් මේකත් ස්පා සෙලෝන් එකකින්ම තමයි මේ ප්‍රොඩක්ට් එක. ඉතින් මගේ hair එකට මැච් වෙන ප්‍රොඩක්ට් එක තමයි. ඇත්තටම හරියම සුවඳක් එන්නේ. මේක අර ඔයිලි ගතියක් නැහැ අපි ඇප්ලයි කරා කියලා. නිකන් අපි සිලිකන් ඔයිල් ඇප්ලයි කරාම වගේ තමයි. ඉතින් ඒක නිසා මම මේක යූස් කරන්නේ රැට. අපිට මේ බොටල් එක පිටිපස්සේ අපිට තියෙන ඉන්ට්‍රොඩක්ෂන් ඒ වගේ තියෙන්නේ අපිට හොඳ රිසල්ට් එකක් ගන්න ඕන නම් මේක රෑ එළි වෙනකන් කොණ්ඩේ තිබ්බා කියලා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම මේ විදිහට සෙක්ෂන් කරගෙන මගේ කොණ්ඩේට හොඳට ඔයිල් එක මගේ ඇප්ලයි කරලා මේ වගේ හොඳට මසාජ් කරගන්නවා. ඉතින් ඇත්තටම මෙහෙම මසාජ් කරනකොට හරියම සනීපයි. ඇත්තටම ඔළුවට ලොකු කූල් එකක් එනවා. ඉතින් ඔයාලත් කරලා බලන්න. ඊට පස්සේ මම මේ විදිහට හොඳට මගේ මුළු hair එකටම මේ ඔයිල් එක ඇප්ලයි කරගන්නවා. බලන්නකො අර සිලිකන් ඔයිල් එකක් එයා වගේ කොණ්ඩේ හොඳට ෂයින් වෙනවා. ඉතින් ওই විදිහට තමයි මම hair එකට ඔයිල් එක ඇප්ලයි කරගන්නේ. ඊට පස්සේ හොඳට කොණ්ඩේ හිර වෙන විදිහට උඩට කරලා මම hair clip එකක් ගහලා ටයි කරගන්නවා. මොකද අර මම කැමති නෑ තෙල් ගාලා කොණ්ඩේ ගොතන්න. එතකොට අර පොඩ්ඩක් රැලි ගහන්න වගේ බලන නිසා කොණ්ඩේ. ඉතින් ඔන්න මගේ ලාස්ට් ස්ටෙප් එක වතුර. ඉතින් නින්දෙදි අපේ හැම වේලෙන එක නවත්ත ගන්න නම් ඔයත් නිදියන්න කලින් අනිවාර්යෙන්ම වතුර හොඳට බීලා නිදිය ගන්න. එහෙනම් අදට vlog එකෙන් නවතිනවා. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි.